ආයුබෝවන් ළමයි. අපි ගිය සතියේ පටන් ගත්ත 4 ශ්‍රේණියේ පළමු පාඩම වන ශාක විවිධත්වය. ඒකේ අපි යම් කොටසක් කරා. එතකොට මම ටිකක් මතක් කරන්නම් ගිය සතියේ කතා කරපු ටික. අපි ඉස්සලාම ශාක අපි කොටස් දෙකකට වෙන් කරා. සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා. එතකොට අපි ඒ සඳහා උදාහරණත් කතා කරා. ඊළඟට අපි සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් නම් කරන්න ඉගෙන ගත්තා. එතකොට අපි ඉගෙන ගත්තා සපුෂ්ප ශාකයක ඉහළින් පොළවට ඉහළින් තියෙන කොටස ප්‍රරෝහ පද්ධතිය සහ පොළවට පහළින් පස තුල තියෙන පද්ධතිය මූල පද්ධතිය කියලා. ඊට පස්සේ අපි මේ මූල පද්ධතිය කොටස් දෙකක් තියෙනවා කියලා කතා කරා. තන්තු මූල පද්ධතිය, මුදුන් මූල පද්ධතිය කියලා. අපි ඒ සඳහාත් උදාහරණ කතා කරා. එතකොට දැන් අපිට අද කතා කරන්න තියෙන්නේ මේ ශාක මුල් වලින් මොකක්ද කෙරෙන කාර්ය? මොකක්ද කෘත්‍ය? මොකටද මේ ශාක මුල් මොනවටද ඕනේ වෙන්නේ කියන දේ ගැන තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ඔයාලට තේරෙනවා ශාකයක් පසට සවි වෙලා ඉන්නේ මේ මුලෙන්. ඒ කියන්නේ මුල උදව් වෙනවා ශාකය පසට සවි වෙන්න. එතකොට පළමු කාර්යය කියලා අපිට හඳුන්වන්න පුළුවන් ශාකය පසට සවි වීම කියලා. ඊළඟට අපේ මේ ශාකයකට දැන් අපිට ජීවත් වෙන්න නම් අපි කන්න ඕනේ, බොන්න ඕනේ. නේ අපිට අවශ්‍ය පෝෂණය ගන්න ඕනේ. එහෙම අපි පෝෂණය වෙන්න එපා අපිට ජීවත් වෙන්න නම්. එතකොට ඒ වගේම මේ ගසුත් මේ ශාකත් පෝෂණය වෙන්න ඕනේ. එයාලා මේ පෝෂණය ලබා ගන්නවා ජලය ලබා ගන්නවා එයාලා ශාක මුල් වලින් ලබා ගන්නවා වගේම තව එයාලා ජලය උරා ගන්නවා වගේම ඛනිජ ලවණ ජලයේ දියුණු ඛනිජ ලවණ අවශෝෂණය කරගන්නවා මේ ශාක මුල් වලින්. එතකොට අපිට දෙවෙනි කාර්ය විදිහට අපිට කියන්න පුළුවන් මේ ශාක මුල් උදව් වෙනවා ජලය සහ ජලයේ දියවිච්ච ඛනිජ ලවණ අවශෝෂණය කරන්න. ඒ කියන්නේ ඛනිජ ලවණ කියන්නේ මේ ශාකයකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය ඛනිජ ලවණ. ඊළඟට අපි ඔන්න කාර්යයන් දෙකක් කතා කරා. ඊළඟ එක ඔයාලා සමහර වෙලාවට දැක ඇති කරපිංච ගස් ළඟ තව චූටි කරපිංච හැදිලා තියෙනවා. නේද? කරපිංච පැලෑටි හැදිලා තියෙනවා චූටියට. එතකොට අපි මේව හිටෙව්වේ නෑනේ. එක කරපිංච ගහයි හිටෙව්වේ. ඊළඟට කොහෙන්ද මේ චූටි කරපිංච? එතකොට ඔය කරපිංච හැදෙන්නේ චූටියට ඔය කරපිංච ගහේම තියෙන මුල් වලින්. ඔය මුල් වලින් අලුත් ශාක නිපදවන්න පුළුවන් විදිහක් තියෙනවා. එතකොට මේ මුල් උදව් වෙනවා මේ සමහර ශාකවල මුල් උදව් වෙනවා අලුත් ශාක බිහි කරන්න. හරිද? ඒකත් කරන කාර්යයක්. එතකොට අපිට මේ කාර්ය අපිට හඳුන්වන්න පුළුවන් මේ විද්‍යාත්මක නමකින් වර්ධක ප්‍රචාරණය කියලා. මේකට කියනවා වර්ධක ප්‍රචාරණය කියලා. එතකොට අපිට දැන් ප්‍රශ්න පත්‍රයක ඇහුවොත් කාර්යයක් ලියන්න ශාක මුල් වලින් කරන කියලා අපිට ලියන්න පුළුවන් සමහර ශාක මුල් වලින් තවත් අලුත් ශාක බිහි වේ. නැත්නම් අපිට ලියන්න පුළුවන් සමහර ශාකවල වර්ධක ප්‍රචාරණය. එතකොට ඒකත් කරන කාර්යයක්. මේ දෙකම එකයි. හරිද? හරි දැන් අපි කාර්යයන් 3ක් විතර කතා කරා. දැන් ඔයාලා දැකලා නැති කියන්නේ වැඩි දන්නේ නැති කාර්යයන් දෙකක් විතර ගැන කතා කරන්න තමයි අපි යන්නේ. ඒ හින්දා මම ඔයාලට පින්තූර ටිකකුත් මේ ගමම පෙන්නන්නම්. අපි ඒව එක ඉගෙන ගමු. හරි ළමයි. දැන් ඔයාලට පේනවා ඇති මේ පේන්නේ ඔයාලට බෝංචි වලක මුල්. එතකොට ඔයාලට පේනවද මේ මුල් වල පොඩි ගැටිති වගේ චූටි පොළ ගෙඩි වගේ තියෙනවා මේ මුල් වල. එතකොට මේ මොනවද? මේවට කියනවා මූල ගැටිති කියලා. මේවට කියනවා මේ මුල් වල සමහර ශාකවල මුල් වල හැදෙන මූල ගැටිති කියලා.
එතකොට මොකටද මේවා තියෙන්නේ? උදව්වක් වෙනවද ශාකයට? ඔව් උදව්වක් වෙනවා. මේ මූල ගැටිතිවල ඉන්නවා ඔයාලා අහලා ඇති ශුද්‍ර ජීවීන් නේ? ඔයාලා අහලා ඇති ශුද්‍ර ජීවීන් අපි 6 ශ්‍රේණියේ ඉගෙන ගත්ත ශුද්‍ර ජීවීන් ගැන. එතකොට මේ ඇසට නොපෙනෙන මේ ජීවීන් කොට්ටාසයක් වන ශුද්‍ර ජීවීන් මේ මූල ගැටිතිවල ඉන්නවා. එතකොට එයාලා මොකද්ද කරන්නේ? මොකටද එයාලා ඉන්නේ? එයාලා මොකද්ද කරන්නේ? එයාලා මේ ශාකයට අවශ්‍ය නයිට්‍රජනීය පෝෂක සපයනවා මේ ශුද්‍ර ජීවීන් මගින්. එයාලා ශාකයට අවශ්‍ය වෙන කියන්නේ ශාකයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් තමයි නයිට්‍රජනීය පෝෂක කියන්නේ. එතකොට මෙයාලා මොකද කරන්නේ? මේ ශුද්‍ර ජීවීන් මොකද කරන්නේ? මේ පෝෂ්‍ය ශාකයට ලබා දෙනවා. එතකොට යාලා මොකක් හරි උදව්වක් කරන්න නම් යාලා ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න නම් යාලා කොහොමද පෝෂ්‍ය ගන්නෙ? ඔන්න මූල ගැටිති වලින් ශාකයට දෙනවා පෝෂක. එතකොට මෙයාලා කොහොමද පෝෂණය ගන්නෙ? පෝෂක. මෙයාලා ගන්නෙ මුල් වලින්. මෙයාලා ශාක මුල් වලින් එයාලට අවශ්‍ය පෝෂක අරගෙන එයාලා නයිට්‍රජනීය පෝෂක ශාකයට දෙනවා. හරිද? ඕක තමයි වෙන්නේ. පෝෂක සපයනවා. නයිට්‍රජනීය පෝෂක සපයනවා. එතකොට මේවා කතුරු මුරුංගා, බෝංචි, මෑ ඔය වගේ ශාකවල තියෙනවා මේ මූල ගැටිති කියන ඒවා. ඔන්න අපි 4 වෙනි කාර්යයත් කතා කරා. ඒ කියන්නේ මුල් වලින් කෙරෙන උදව්ව. එන්න මුල් වලින් උදව්වක් වෙනවා මූල ගැටිති හරහා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඔයාලා නොදන්න මුල් වර්ගයක් ගැන. දන්න උදාහරණ නමුත් නම දන්නේ නැහැ. එතකොට මොකද්ද මේ? සමහර මුල්වල ආහාර තැන්පත් කරනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙන විදිහට ගහක් ආහාර තැන්පත් කරලා තියෙනවා. ගෙඩි විදිහටනේ ගොඩක් තියෙන්නේ. කරල් විදිහට, ගෙඩි විදිහට නේද? අඹ, පොලොස්, දෙල්, රම්බුටන්, මේ බෝංචි ඔය වගේ ආහාර අපි ගබඩා කරලා තියෙනවා. අපි ගොඩාක් දකින්නේ මේ ශාකයට උඩින්නේ, මේ පොළවට උඩින්නේ නේද? හැබැයි මුල් විදිහටත් ආහාර තැන්පත් කරන ශාක ඉන්නවා. ඒ කියන්නේ මුල් විදිහටත් ආහාර තැන්පත් කරන්න පුළුවන් ශාක තියෙනවා. එතකොට මේවා ඔයාලා හොඳටම දන්නවා. කැරට්, බීට්, මඤ්ඤොක්කා, බතල මේ ඔක්කොම මුල්. හරිද? මේ හැම එකක්ම මුල්. එතකොට මේවට කියනවා අපි සංචිත මුල් කියලා. මේ ආහාර තැන්පත් කරන මුල් වලට කියනවා සංචිත මුල් කියලා. එතකොට දැන් ගෙදර කැරට් කද්දී මොකද්ද අම්මට කියන්නේ? අම්මේ අපි කැරට් නේද කන්නේ? සංචිත මුල් තමයි අම්මේ ඔන්න කන්නේ කියලා කියන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා කැරට්, බීට්, මඤ්ඤොක්ක, බදල ඔය වගේව සංචිත මුල් කියලා දන්නවා. එතකොට එහෙම කියන්න. දැන් ඔන්න ලොකු දෙයක් දැනගත්තා. හරිද? ඔන්න අපි කාර්යයන් ගොඩක් කතා කරා. මේ ඔයාලට පේන්නේ සංචිත මුල් වල පින්තූර ටිකක්. හරිද? දැන් අපිට කතා කරන්න තියෙන්නේ විවිධ මුල් වර්ග ටිකක්. හරිද? එතකොට ඔයාලට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ දැන් අපි ගොඩක් දුරට දැකලා තියෙන්නේ, අපි ගොඩක් දුරට දන්නේ පස යට තියෙන මුල්නේ නේද? ඕන ගහක අපි මුල් ගොඩක් දුරට දකින්නේ පස යට තියෙනවා. අපි පසෙන් උදුරලා අරගත්තාමනේ මුල් දකින්නේ ශාකයක. හැබැයි ඒ වගේ නොවන, ඒ කියන්නේ පොළවට ඉහළින් පිහිටින මුළුත් තියෙනවා. එතකොට මේ වගේ මුල් ටිකක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරිද? ඔන්න දැන් ඔයාලට පින්තූරයක් පේනවා ඇති. මේ තමයි නුග. හරිද? ඔයාලට පේනවද ඕකේ මේ පහලට එල්ලිලා තියෙනවා. ඔය තියෙන්නේ මුල්. එතකොට මේ මුල් වර්ගයට අපි කියනවා කරු මුල් කියලා. හරිද? මේවා කියනවා කරු මුල් කියලා. එතකොට මේ මුල් මේ අතු වල තමයි මේ පේන්නේ. අත්තට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ අතු වලට.
එතකොට මේ මුල් වලින් මොකද්ද කරන කාර්ය? මේ මුල් අත්තට අතු වලට මේ ශාකයේ අතු වලට ආධාරකයක් විදිහට ක්‍රියා කරනවා. ශාකයේ අතු වලට උදව්වක් විදිහට ක්‍රියා කරනවා. උදව්වක් දෙනවා. නේ? ආධාරකයක් විදිහට ක්‍රියා කරනවා. ඔන්න අපි එක මුල් වර්ගයක් දැනගත්තා. ඊළඟට තව මුල් වර්ගයක් තියෙනවා. මේ තමයි වැටකීය. මේ වැටකීය වල ඔයාලට පේනවා මේ මුල් ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන කඳට. ගහේ කඳට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මුල් වලට අපි කියන්නේ කයිරු මුල් කියලා. හරිද? මේ මුල් වලට අපි කියන්නේ කයිරු මුල් කියලා. ඔයාලට පේනවා මෙයාලා ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන කඳට. ඒ කියන්නේ මෙයාලා උදව්වක් වෙලා තියෙන කඳට. ශාක කඳට අමතරව ආධාරකයක් විදිහට ක්‍රියා කරනවා මේ කයිරු මුල්. හරිද? ඔව්. ඊළඟට අපිට තියෙනවා තවත් මුල් වර්ගයක් ඉගෙන ගන්න. මොකද්ද? ආලග්න මුල්. හරි අමුතුයිනේ. ආලග්න මුල්. අහලා මට හිතා ගන්න බෑනේ. මොකද්ද මේ ආලග්න මුල්? මොනවද තියෙන්නේ? ඔන්න දැන් ඔයාලට පේනවා ආලග්න මුල් තියෙනවා බුලත් ගම්මිරිස් වගේ ශාකවල. ඔයාලට දැන් ඔය පේන්නේ බුලත් වල තියෙන මුල්. ඔය චූටියට පොඩි ඉරි වගේ මුල් වගේක් තියෙන්නේ. ඒ ආධාරකයට සවි වෙන්න උදව් කරනවා. සවි වෙලා ඉහළට යන්න උදව් කරනවා. කියන්නේ ශාකයේ ඉහළට යන්න ඉහළ නගින්න උදව් කරන ආධාරකයක් විදිහට මේ ආලග්න මුල්. හරිද? ඔන්න දැන් අපි තුනක් ගැනම ඉගෙන ගත්ත ශාක මුල්. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා දැන් ඔයාලට පේනවා ඇති වායුදර මුල්. දැන් ඔයාලට පේන්නේ ඔය වායුදර මුල්. මේ වායුදර මුල් මොනවද තියෙන්නේ? මේවා තියෙනවා කිරලවල. අහලා ඇති. කිරල වගේ ශාකවල තියෙනවා. දැන් ඔයාලට ඔය පේන්නේ කිරල ශාක මුල්. එතකොට මෙයාලා කරන්නේ වායුදර මුල් කරන්නේ වායු ගෝලෙත් එක්ක වායු හුවමාරු කරනවා. හරිද? වායු ගෝලෙත් එක්ක වායු හුවමාරුවක් කරනවා මේ වායුදර මුල්. හරිද? ඔන්න දැන් මුල් වර්ග 4ක් දාන්නවා. තව එකයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟ එක තමයි වායව මුල්. මේ වායව මුල් තියෙනවා ඕකිඩ් වල. දැන් ඔයාලට පේන්නේ ඕකිඩ් වල වායව මුල්. මේවෙන් කරන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරනවා. නැත්නම් උරා ගන්නවා. වාතයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න එක තමයි කරන්නේ මේ වායව මුල්. ඒ වගේම සමහර වායව මුල් තියෙනවා. එයාලා ප්‍රභා සංශ්ලේෂණයත් කරනවා. හරිද? අපි ශාක පත්‍රනේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියලා සාමාන්‍යයෙන් දන්නේ. එතකොට මේ වායව මුල් සමහර වායව මුළු ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එහෙම ඒවා තියෙනවා. හරි. ඔන්න අපි දැන් මුල් වර්ග 5ක් ගැන ඉගෙන ගත්තා. දැන් ඔයාලට ඔන්න පේනවා පොඩි කවියක්. හරිද? ඔයාලට දැන් පේනවා පොඩි කවියක්. ඉස්සෙල්ලා මම කවිය කියන්නම්. ඊට පස්සේ මම මේකේ තේරුමත් එක්ක ඔයාලට කියලා දෙන්නම්. මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්න අත්තට ගහපු කරුව අරන් කයිරු ඇවිත් ගැහුවා කඳෙන්. ආලග්නය ඕම් කඳින් ඉහළ නගින් වායුදරය ගෝල එක්ක හුව මාරුව කරන් වායව නම් හොරා වගේ ජල වාෂ්ප උරන් ඔන්න කවිය. ඔන්න ඔය දැන් ඔයාලට තියෙන කවිය පාඩම් කරගන්න. ඇයි නිකම් කී ඉන්නද මොකටද? ඕක අපිට මේ අපි ඉගෙන ගත්ත මුල් වර්ග විවිධ මුල් වර්ග වල කාර්යයන් එක්ක ඒ මුල් වර්ගයේ නම මතක තියාගන්න පුළුවන්. එතකොට අපි ප්‍රශ්න පත්‍රයක ඇහුවොත් ආලග්න මුල් වලින් සිදු කරන කාර්ය කුමක්ද? එතකොට අපිට ටක් ගාලා මේ කවියෙන් මතක් කරගන්න පුළුවන් මොකද්ද කියලා. ඔන්න ඉස්සෙල්ලාම අපිට මේ කවියෙන් කියනවා අත්තට ගහපු කරුව අරන් කයිරු ඇවිත් ගැහුවා කඳේ.
මොකද මේ අත්තට ගහපු කරුව අරන් කියන්නේ? අත්තට ගහපු කරුව කියන්නේ මේ කරුව කියන්නේ කරු මුල්. එතකොට කරු මුල් අත්තට ගහලා තියෙන්නේ කියන්නේ අතු වලට ආධාරකයක් වෙන්නේ. අත්තට ගහපු කරුව අරන්. ඊළඟට කියනවා කයිරු ඇවිත් ගැහුවා කඳෙන්. ඒ කියන්නේ මේ කයිරු මුල් ගැන කියන්නේ. කයිරු මුල් මොකද කරන්නේ? කඳට තමයි ආධාරකයක් වෙන්නේ. ඊළඟට කියනවා ආලග්නය ඕම් කඳින් ඉහළ නගින් නගින් නගින්. ඒ කියන්නේ මොකද්ද? ආලග්න මුල් කඳට ඉහළට නගින්න උපකාර කරනවා. ආධාරකයක් වෙනවා. ඔන්න එතන කාර්යයත් හරි. ඊළඟට කියනවා වායුදරය ගෝල එක්ක හුවමාරුව කරන්. ඒ කියන්නේ මොකද්ද? මේ වායුදර මුල් කරන්නේ වායු ගෝල එක්ක වායු හුවමාරුව තමයි කරන්නේ. එතකොට ඒක තමයි මේ කියන්නේ වායුදරය ගෝල එක්ක හුවමාරුව කරන් කියලා. ඊළඟට අන්තිමට කියනවා වායව නම් හොරා වගේ ජල වාෂ්ප උරන්. ඒ කියන්නේ වායව මුල් කරන්නේ මොකද්ද? ජල වාෂ්ප වාතයේ තියෙන ජල වාෂ්ප උරා ගන්නවා. නැත්තම් අවශෝෂණය කරනවා. ඔන්න ඕක තමයි සරලව මේ කවියෙන් කියන්නේ. හරිද? ඔය කවිය දැන් මතක තියාගෙන පාඩම් කරගෙන ඊළඟට අපිට විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර ලියන්න තියෙනවා. ඔන්න අපි දැන් ශාක මුල් වල කාර්යයන්, එතකොට විවිධ ශාක මුල් ඒව පාඩම් කරන්න විදි ගොඩක් ඉගෙන ගත්තා. එහෙනම් අපි ඊළඟ කොටසේදී බලමු තව මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරිද? මේ ශාක විවිධත්වයේ පාඩමේ